දුවේ අපිට බලන්න යන්නේ 24 සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස දෙවෙනි ප්‍රශ්නේ විදිහට ව්‍යුහගත පේපර් එකේ අහන දෙවෙනි ප්‍රශ්නේ වෙනද වර්ගඵලය ඇසුරින් තමයි ගොඩක් දුරට මේ ප්‍රශ්නේ අහන්නේ. 2018 වගේ අවුරුද්දක මේක අර වේගය ශීඝ්‍රතාව පාඩම ඇසුරින් අහලා තියෙනවා. මේ අවුරුද්දේදී මේක වර්ගඵලය සහ ශීඝ්‍රතාවකින් කොටස් දෙකකින්ම සංකලනයක් විදිහට තමයි අහලා තියෙන්නේ. අපි බලමු කොහොමද ගැටලුව විසඳන්නේ කියලා. සමන් තම නිවසේ සිට ඔහුගේ මිතුරෙකුගේ නිවසට ඒකාකාර වේගයෙන් මිනිත්තු 30කදී ගමන් කරයි. ඔහු මිතුරාගේ නිවසේ මිනිත්තු 30ක් නැවතී සිට එම මාර්ගයේම මිනිත්තු 45කදී ඒකාකාර වේගයෙන් තව නිවසට ආපසු ගමන් කරයි. මෙම තොරතුරු නිරූපණය කිරීමට අදින්ලද අසම්පූර්ණ තුරකාල ප්‍රස්තාරයක් මේ දැක්වේ. ඉහත තොරතුරු අනුව මෙම ප්‍රස්තාරය සම්පූර්ණ කරන්න කියනවා. ඒකෝර මෙතන පැය කියලා දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ කොටුවක් හතරකට 1.4කට බෙදලා තියෙන කොටස්. එතකොට මේක පැය 4න් 1යි, පැය 2න් 1යි, පැය 4න් 3යි. හරි? 4න් 3යි ඊට පස්සේ 1යි. එහෙම තමයි එතන ගන්න වෙන්නේ. එතකොට ඊට පස්සේ මෙතන 1යි, 2න් 1යි, 1යි 4න් 1යි, 1යි 2න් 1යි, 1යි 4න් 3යි. හරි? ඒතර පැය භාගයක් කියන්නේ මිනිත්තු 30යි. කොහොම තමයි ගන්න වෙන්නේ. හරි? මිනිත්තු 15න් 15ට තියෙන්නේ මෙතන. හරි? මේක සම්පූර්ණ උතුරට ගන්දින කියලා තියෙනවා. ඒකාකාර වේගයෙන් මිනිත්තු 30කදී ගමන් කරයි. ඊට පස්සේ ඒක දුර කොච්චරද? දුර කිලෝමීටර් 15යි. හරි? මේ දුර 15යි 15යි කිලෝමීටර්. හරි? ඊට පස්සේ ඔහුගේ මිතුරාගේ නිවසේ මිනිත්තු 30ක් නැවතී සිටී. ඒතර මිනිත්තු 30ක් නැවතිලා ඉන්නවා කියන්නේ කොහෙවත් ගමන් කරන්නේ නැහැ. ඒතර වේග කාල ප්‍රස්තාර දුර කාල ප්‍රස්තාරයක කොහොර චලනයක් වෙන්නේ නැහැ කියන්නේ මෙන්න මෙහෙම x අක්ෂයට සමාන්තරව. එහෙම නැත්නම් කාලය අක්ෂයට සමාන්තරව අඳින්න ඕන මෙතෙන්ට වෙනකම්. ඊට පස්සේ ඒ නිශ්චලතාවය අඳින්නේ. අනුක්‍රමණයක් සහිතව අඳිනවා නම් ඒක වේගයක් විදිහට තමයි ඒක සලකුණු වෙන්නේ. ඊට පස්සේ කියනවා එම මාර්ගයේම මිනිත්තු 45කදී ඒකාකාර වේගයෙන් තම නිවසට පැමිණ. කියන්නේ තව කිලෝමීටර් 15ක් යන්න එපා. ඒතර 15 විනා තව කිලෝමීටර් 15ක් කියන්නේ කිලෝමීටර් 30කට යන්න ඕනේ. කොහොම 15 කිලෝමීටර යන්න බෑ ගෙදෙට්ට යන්න. හරිද? ගෙදරින් නම් තම මිතුරාගේ ගෙදර තියෙනවා මේ තමන්ගේ ගෙදර අර මිතුරාගේ සමන්ගේ ගෙදර. ඒතර මෙහෙට 15 කිලෝමීටර නම් මෙහෙට යනවා. ගිහිල්ලා ආයි එනවා. මෙහෙට යන්න විනාඩි 30යි. එන්න විනාඩි 45යි. හරි? උතු 45 දෙක වගේ නිවසට ආපහු පැමිණි. ඒතර මෙතන විනාඩි 15 3ක් නේ ගන්න වෙන්නේ. 15යි 30යි 45. ඒතර මෙන්න මෙතෙන්ට අදාළව තමයි මිනිත්තු 45ක් කියන්නේ මෙන්න මේ ටික. හරිද? මේක තමයි මිනිත්තු 45ක් එන්නේ. එක කොටුවක් මිනිත්තු 15යි. මොකද ඊට අදාළව 45ට දාළව මෙහෙට ගියා. ඊට පස්සේ දැන් කිලෝමීටර තව 30ක් තියෙනවා. එතකොට මෙන්න මෙතන තමයි ලකුණු වෙන්නේ. 45යි මේකට 30යි. එහෙනම් ඔන්නෝම ලකුණු වෙනවා. ඊට වඩා ටිකක් වේගය අඩුයි. හරි? කාලේ වැඩිපුර ගිහිල්ලානේ එකම දුරේ. එහෙමනම් ඊට පස්සේ කියනවා සමන් තම නිවසට ආපසු ගමන් කරන වේගය පැයට කිලෝමීටර වලින් සොයන්නලු. පැයට කිලෝමීටර හරි. එහෙම වුණොත් එහෙම වේගය කියන්නේ දුර බෙදීම කාලය. වේගය කියන්නේ ඕගොල්ලෝ දන්නවා දුර බෙදීම කාලය. දුර කියන්නේ කොච්චරද? 15 කිලෝමීටර. කාලය 45යි මිනිත්තු කියන්නේ 60න් 45ක් කියලා ගන්න පුළුවන්. 45යි මිනිත්තු කියන්නේ පැය වලින් නම් බෙදන්න පැය කරන්න 60න් බෙදන්න 60න් 45 දෙන්නම් 15න් බෙදුවා 4න් 3යි. හරි? 4න් 3යි පැය. නැග අත්පාරින් දාන්නම්. 4න් 3යි පැය. එතකොට දැන් මේ තියෙන්නේ 15 බෙදීම 4න් 3යි. මේක 15 ගුණ කිරීම 3න් 4 කියලා ගන්න පුළුවන්. 3ට 1යි 3ට 5යි වසර 4 20යි 20යි kmh දින එක පැයනේ ගත්තේ. හරි? පැයට කිලෝමීටර කියලා ගන්න පුළුවන් එහෙම. ඊට පස්සේ මෙම රූපයේ විස්කම්භය 28ක් වූ AEB අර්ධ වෘත්තාකාරයක්. විස්කම්භය 28යි කියන්නේ මේක 28යි. 38 නම් පුතේ මේකේ අරය R කීයද?
R සමානයි 28 බෙදීම 2යි. ඒ කියන්නේ 14යි. අර ඒ කියන්නේ 14යි. අර්ධ වෘත්තාකාර කොටසකින් BC දිග 77ක්. ඒක 17 28 නම් මේකත් 28යි. ඍජුකෝණාංශය ABC ඍජුකෝණාංශ කොටසකින් සමාන්විත දෙවි මේ සංයුත රූපේ පරිමිතිය හොයන්න කියනවා. එතකොට මේ ඡාප දිග හොයා ගන්න ඕන. පරිමිතිය එන්නේ 77 2යි. 77 2යි. ඒකට එකතු වෙන්න ඕන 28කුයි. තව ඒකට එකතු වෙන්න ඕන 2πr දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 2πr කියන්නේ 7යි. අර ඒ කියන්නේ මෙතන අර්ධ වෘත්තයක් නිසා භාගයයි 360න් 180යි. ඔය සුළු කරගත්තා නම් හරි. 17 කියන්නේ 154යි 28යි 7ට 7 ගැපුණා 2ට 2 කැපුණා 22යි. එනවා 28 22 කියන්නේ 50යි 204ක් වෙනවා 204යි සෙන්ටිමීටර 5යි 200යි 204. හරි හරි. ත්‍රිකෝණාංශ කොටසේ වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය මෙන් කී ගුණයක්ද කියලා අහනවා. කී ගුණයක්ද කියලා බලන්න බෙදා ගන්න තමයි. හරිද? ඔතන බෙදා ගන්න. මෙතන ඊට මැනේජ් කරගෙන කරන්න ඕන. හරි. එතකොට ත්‍රිකෝණාංශ කොටසේ වර්ගඵලය 77 වරක් 28. ගමු පහ පාට 77 වරක් 28 බෙදන්න ඕන. අර්ධ වෘත්තාකාර කොටස πr වර්ගනේ 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම භාගය. ඔතන එනවා. එතකොට මේක මෙහෙම ගත්තොත් අපි ගමු 77 ගුණ කිරීම 28 බෙදීම 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම භාගය. කොහොම එන්නේ? හරි මම මේක විතර ගන්නම්. 77 ගුණ කිරීම 28ට 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම භාගය. හරි 7 වරක් 2 14යි 7යි මෙතන දෙකෙන් කැපුණාම 11යි 11 වරක් 7 77යි 74 මේ 77 කැපෙනවා. අවසානයේ එන්නේ 28ක් නේ. ඒ කියන්නේ 28 ගුණයක් 28 ගුණයක්. right. ඉතින් පුතේ මේ ගැටලුව එතනින් අවසන් වෙනවා. ඔය විදිහට තමයි ගැටලුව විසඳන්නේ. මේ පාර මේ දෙවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් සම්මිතිය වෙනස් කරලා තියෙනවා. මොනවද ශීඝ්‍රතාවය ප්‍රදාල වේගය කියන කොටසෙන් සහ වර්ගඵලයේ කොටසෙන් අහන වෙනද වර්ගඵලයේ කොටසෙන් විතරක් අහන ප්‍රශ්නයක්. ඉතින් ඒකත් මහා අමාරුවක් නැහැ. ශීඝ්‍රතාවය කියන පාර වේගය කියන කොටස උඩ පොඩ්ඩක් ලකුණු කියලා තියෙනවා නම් ඉතින් පුතේ අපි මෙතනින් මේ වීඩියෝ එකෙන් සමගන්නයි යන්නේ. ඉතින් සමගන්න මොහොතේ ඔයාලගෙන් පොන්ති මතක් කිරීමක් කරනවා ඔයාලකට. අපේ channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳනම් like එකක් දාන්න සහ යාළුවන්ට බෙදා ගන්න. මේ වගේම අලුත් වීඩියෝස් ඔයගොල්ලෝ වෙනවා නම් අපි බලාපොරොත්තු වෙනවා. වෙනම පුනරීක්ෂණ වැඩ පිළිවෙලක් සහ වෙනම සිද්ධාන්ත අපි වෙනම සාකච්ඡා කරනවා. ඒ වගේම ඕගොල්ලන්ට මතක් කරන්න ඕන විශේෂයෙන් මේ අපේ වීඩියෝස් වල තියෙන පාඩම් අපි ඩිස්කස් කරගෙන යද්දී ඔයගොල්ලන්ට මේව බලද්දී මොනවද ප්‍රශ්න අනිවාර්යෙන්ම එන්න ඕන. ඒ ප්‍රශ්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාලා බාගෙන් ඉන්න කමෙන්ට් එකක් දාන්න. මේක ටිකක් සුළු ප්‍රශ්නයක් එහෙම තමයි ගොම් ප්‍රශ්නයක් වගේ අපි එහෙම හිතන්න එපා. ඔයගොල්ලෝ නොදන්න දේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉගෙන ගන්න වගේ නොදන්න දේවල් දැනගන්න එකට අනිවාර්යෙන් අපි ඒකට කමෙන්ට් එකකින් උත්තර දෙනවා. සහ ඒ කමිටියෙන් උත්තර දෙන්න තරමින් නැති ටිකක් විචාර ප්‍රශ්නයක් නම් උඩ මගේ අරිච්ච පාඩමක් වගේ දෙයක් නම් මොනවා හරි තැනක් නම් අපි ඒක රසෙන් වීඩියෝ එකකින් කරලා දාන්නම්. ඉතින් අපි ඉන්නේ ඔයාලා වෙනුවෙන් ගුරු වශයෙන් ඔයාලා වෙනුවෙන් තමයි ඉන්නේ. ඔයගොල්ලෝගේ දැනුම දිනු කරන්න සහ ඔයගොල්ලන්ට නොදන්න දේ කියලා දෙන්න උගන්වන්න. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් පුතේ ප්‍රශ්න తీරියව කමෙන්ට් එකක් විදිහට දාන්න. අපි ඒකට කමෙන්ට් එකකින් උත්තර දෙනවා. එහෙම නැත්නම් වීඩියෝ එකකින් හරි උත්තර දෙන්නම්. ඉතින් මේ වීඩියෝස් වල ඔයගොල්ලෝ දැන්ම ප්‍රගුණ කරගන්න. අපි ඒකකින් ඒකකට පුනරීක්ෂණ විදියට පොඩි වැඩි පිළිලක් අරන් ඉන්නවා. ඉතින් ඒක නිසා නැවත නැවතත් මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් අපි සමු ගන්නවා. සමු ගන්න මොකද ප්‍රාර්ථනා කරනවා පුතේ ඕගොල්ලන්ට සුබ දවසක්.